13 වෙනි කාණ්ඩේ. බෝතලේ ඇලි ගැලි ඉන්න තැලි කියලා මූලද්‍රව්‍ය ටික දැක්කා. හරි. පළවෙනියා අලෝහයක් බෝරෝන්. අලෝහයක් ලෝහාලෝහයක් නේ. බෝරෝන් කියන එක ලෝහාලෝහයක්. ඇලුමිනියම් උභයගුණික ලෝහයක්. ඊටු තුන් දෙනාම ලෝහ. මේ තමයි යන්නේ. හරි. ඊට පස්සේ මේගොල්ලන්ගේ පොදුවේ ගුණ ගැන කතා කරනවා. ඉතින් 13 වෙනි කාණ්ඩේ කට්ටිය නිසා මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS2 P1 S2 P1 කියන වින්‍යාසයෙන් ඉවර වෙන්නේ. ධන 3 කියන ඔක්සිකරණාංකය පෙන්වන්න පුළුවන් හැමෝටම ඇලුමිනියම් වලට බෝරෝන් වලට නම් ධන 3 විතරයි පෙන්වන්න පුළුවන් නේ. පහළට යනකොට ධන 1 පෙන්වන්න පුළුවන් හැකියාවකුත් එනවා. හරි. ඊට පස්සේ ඊට අමතරව පොයින්ට් එකක් විතර අපි ඔතනදී කියනවා ඒක ඕනම කාණ්ඩයකට පොදු පොයින්ට් එකක් කාණ්ඩේ පහළදී ලෝහ ගුණ වැඩි වෙයි කියන එක. ඒක ඕනම කාණ්ඩයකට අදාළ කාරණාවක් විතරක් නිකන් ඒ කාරණාව අපි දාලා තියෙනවා. ඊට පස්සේ වෙනවා බෝරෝන්ගේ කතාවට. බෝරෝන් තමයි කාණ්ඩේ පොඩි එක මතකද? වෙඩින් එකේ බලාගෙන දී පොඩි එක ඉතින් හරි. බෝරෝන් කියන්නේ කාණ්ඩේ තියෙන චූටිම එක්කනා. මෙයාගේ සයිස් එක පරමාණු කාර්යය පොඩ්ඩක් අනිත් කටට වඩා අඩු නිසා මෙයාගේ ගුණාංග ටික වෙනස් කියලා අපි කතා කරනවා. හරි. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් සාමාන්‍යයෙන් ඔය කාණ්ඩේ ගොඩක් කට්ටිය හදන සංයෝග අයනිකද සහ සංයුජද? අයනිකයි. හැබැයි බෝරෝන් හදන බහුතරයක් සංයෝග සහ සංයුජයි. පරමාණු කාර්යය චූටි වෙනස් කාණ්ඩයන් කටට වඩා ගුණ වෙනස් මෙයාගේ. එනතර විකර සම්බන්ධය තියෙනවා බෝරෝන්ට කාත් එක්කද? බෝරෝන් සහ සිලිකන් එක ආවර්තකයේ සෙට් එක ඇඳලා ගන්න පුළුවන්. බෝරෝන් සහ සිලිකන් අතර විකර සම්බන්ධය තියෙනවා. බෝරෝන් ලෝහාලෝහයක්. මේ කතන්දරේ තමයි බෝරෝන්ට අදාළව තියෙන්නේ. හරි. ඊට පස්සේ 13 වෙනි කාණ්ඩයේ ඉන්න ඉහළම ද්‍රවාංග තාපාංග තියෙන එකන බෝරෝන්. ඒකට හේතුව එයා මේ ස්වභාවය ඉන්නකොට සමපරමාණුක ජාලයක් විදියට අර ඉන්න එක අපි පොඩ්ඩක් ජාලය ඇඳත් එක ජාලය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ නැහැ. හැබැයි එයාගේ ද්‍රවාංග තාපාංග ගොඩක් ඉහළයි. ඒකට හේතුව සමපරමාණුක ජාලයක ඉන්න එක කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. හරි. ඒතරේ තියෙන බෝරෝන්ගේ කතාව. මේ බෝරෝන් එච්චර ඉතින් ප්‍රතික්‍රියා රෙමේ මොකුත් නැහැ. බෝරෝන් ලගේ ප්‍රතික්‍රියා කරගන්න නැහැ අපිට. ඊට පස්සේ ඇලුමිනියම්ට එනවා. ඇලුමිනියම් කියන එක නෑවිලා උභයගුණික ලෝහයක්. බෙරිලියමුත් එහෙම ඇලුමිනියම්ත් එහෙම. බෙරිලියම් එක විකර සම්බන්ධතා තියෙනවා. බෙරිලියම් වගේ මෙයාට උදේන අම්ල භස්මයක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ඒ ඇරෙන්න මෙයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය සාමාන්‍යයෙන් අඩුයි. ඔය වෙස්කුණුවේ කට්ටිය තරම් ලොකු ප්‍රතික්‍රියාශීලීත්වයක් මෙයාට නැහැ. හරි. එතන මෙයා කරන අහිංසක ප්‍රතික්‍රියා තුනක් තියෙනවා. අහිංසක ප්‍රතික්‍රියා තුන තමයි O2ත් එක්ක ඇලුමිනියම් ඔක්සයිඩ්, N2ත් එක්ක ඇලුමිනියම් නයිට්‍රයිඩ්, ක්ලෝරින් එක්ක AlCl3. හැබැයි ඔය O2 එක්ක ප්‍රතික්‍රියාව නිකම්ම ඇලුමිනියම් කුට්ටියක් කරන් ගියොත් නම් එහෙම බලා ගන්න වෙන්නේ නැහැ ළමයි. ඇලුමිනියම් කුඩු කරලා ඩස්ට් එක වගේ ඇලුමිනියම් කුඩු වගේ අරගෙන කරොත් නම් O2 එක්ක ඇලුමිනියම් ඔක්සයිඩ් හදන ප්‍රතික්‍රියාව බලා ගන්න පුළුවන් අපිට. හැබැයි ඇලුමිනියම් කුට්ටියක් වගේ අරගෙන O2ත් එක්ක නැත්නම් වාතය තියලා ප්‍රතික්‍රියා කරවන්න ගියොත් සිද්ධ වෙන්නේ අර බෙරිලියම්ගේ මම කිව්වා වගේ මෙයා වටේට ඇලුමිනියම් ඔක්සයිඩ් ආරක්ෂණ පටලයක් හදා ගන්න. අර නිකන් පොලිතින් කවරයක් දැම්මා වගේ. එතනින් ඉස්සරහට තවදුරටත් O2ට ලෝහයත් එක්ක ගැටෙන්න බෑ. ඔක්සයිඩ් පටලයෙන් මේක වැහිලා දැන්. ඒ නිසා එතනින් ඉස්සරහට ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඇලුමිනියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවක් කරනවාද කියලාත් අපි ඔව් කියලා කියනවා. හැබැයි ඇලුමිනියම් වාතයක ප්‍රතික්‍රියා කරනවාද කියලාත් අපි නෑ කියලා කියනවා. අවුල් තමයි අවුල් විදිහට පිළිගන්න වෙනවා. ඇයි කියලා මම පැහැදිලි කරලා තියෙනවානේ. රිසෝස් බුක් එකේ ගැලීම ඇලුමිනියම් වාතය සමග ප්‍රතික්‍රියා නොකරන මූලද්‍රව්‍යවලට සැලකිය හැක ඔව්. හරි. ඇලුමිනියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරා ඒත් ඔව්. අවුල් එහෙම තමයි ගන්න. හරි. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවාද හෙවොත් ඔව්. වාතය එක්ක නෑ. මම හැටි. හරි. ඒතර මේ ඇලුමිනියම් කතාව. ඊට අමතරව පෘථිවි කබලේ 3 වෙනියට වැඩිපුරම තියෙන එකනා කියලා තව අමතර පොයින්ට් එකක් තියෙනවා. ඒව නම් කර්මාන්ත පරිසරෙත් එක්ක පරිසර රසායනෙත් එක්ක අපිව ඉගෙන ගන්න. දැන් මේ පොයින්ට් එක අමතර කරනවා කමන්නේ නැහැ. ඇලුමිනියම් කියන උභයගුණික ලෝහයක් නේ. එනවා මෙයාට අම්ල භස්ම දෙක මේක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. දැන් තමයි ඇලුමිනියම්ගේ දරුණු ප්‍රතික්‍රියා 6 එන්නේ. ඇලුමිනියම් අහිංසක ප්‍රතික්‍රියා 3යි දරුණු ප්‍රතික්‍රියා 6යි ඔක්කොම මුළු 13 වෙනි කාණ්ඩම ප්‍රතික්‍රියා 9යි තියෙන්නේ. හරි. දරුණු ප්‍රතික්‍රියා 6ට එනකොට මේ උභයගුණික වශයෙන් අම්ල භස්මයක ප්‍රතික්‍රියා අපි බලන්න. අම්ල එක ප්‍රතික්‍රියා ටික බලලා යමු. ඇලුමිනියමුත් උභයගුණිකයි, ඇලුමිනියම් ඔක්සයිඩ් එකත් උභයගුණිකයි, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් උභයගුණිකයි. ඇලුමිනියම්ගේ නෑදෑය ඔක්කොම උභයගුණිකයි. හරි. මේ ඒතකොට ඇලුමිනියම් HCl එක ප්‍රතික්‍රියා කරාම AlCl3ත් එක්ක H2 අර ඕනම අම්ලයක් ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරන දැන් මැග්නීසියම් HCl ප්‍රතික්‍රියාව මැග්නීසියම් ක්ලෝරයිඩ් එක H2 නෙන්නේ. ඒ වගේ ඇලුමිනියම් දන HCl ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක H2. ඇලුමිනියම් ඔක්සයිඩ් එක HCl එක ප්‍රතික්‍රියාව එතකොට ඉන්නේ AlCl3ට එක්ක දැන් කලින් ලෝහය කෙලින්ම අම්ලයත් එක්ක HCl එක්ක ලෝහය ප්‍රතික්‍රියා කරද්දී AlCl3ත් එක්ක H2 ආවා. ඔක්සයිඩ් එකත් එක්ක යද්දි මතකද අපි නිකන් මතක තියාගන්න ක්‍රමයක් පාවිච්චි කරා මේ පැත්තේ වම් පැත්තේ O වැඩි වෙදි දකුණු පැත්තේ O වැඩි වෙලා H2 වෙනුවට මොනවද දෙන්නේ? ජලය H2O ආවේ. කියන්නේ අම්ලයේ එක්ක ලෝහයේ ප්‍රතික්‍රියාව වෙන්නේ AlCl3 දන H2. අම්ලයේ එක්ක ඔක්සයිඩයේ ප්‍රතික්‍රියාව වෙන්නේ AlCl3 දන H2O. ඒ ඔක්සයිඩ් වෙද්දි වම් පැත්තට O වැඩි වෙනවා. ඒ අනුව එහා පැත්තෙන් H2 වෙනකොට O වැඩි වෙලා H2O එනවා. ඊට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දන HCl ඒකෙත් එන්නේ අර ඔක්සයිඩයේ ප්‍රතිඵලම තමයි කියලා මතක තියාගත්තා AlCl3ත් එක්ක ජලය. ඒක අම්ලයක ප්‍රතික්‍රියා ටික ඉවරයි. භස්මයක ප්‍රතික්‍රියා ඇලුමිනියම් දන NaOH. අන්න අපි තුලිත කිරීම පාඩම් කරගන්න ප්‍රතික්‍රියා දෙකෙන් එකක්. කොහොමද එන්නේ? ඇලුමිනියම් දන NaOH ප්‍රතිඵල වෙන්නේ සෝඩියම් ඇලුමිනේට්. NaAlO2ත් එක්ක ජලයද H2ද මොකද එන්නේ? H2 වම් පැත්තට ජලය දානවා දෙකේ ඉලක්කම් පොලිමක් වෙලා අන්තිමට එන්නේ H2 විතරක් තුනේ ඉලක්කමක් එන එකයි වෙන එක 2 2 2 2 3. හරිද? වම් පැත්තට ජලයක් දාන්න ඕන. වම් පැත්තට ජලය දැම්ම දෙකේ පොලිමයි අන්තිම එකට 3 දැම්ම. නැත්නම් අග ඉඳන් එන්න අගම එකට 3 දාලා මුලට 2 දාගෙන එහෙම එන්නේ. ලීසි. හරි. අපි අගට හයිඩ්‍රජන් ලියන්නේ නැහැ. දැන් පිළිවෙල මාරු කරලා H2 මුලින් ලියලා ඊට පස්සේ NaAlO2 ලියුවොත් එහෙම වැඩේ ඉවරයි. හරි. මේව කරන්න එපා. යන විදිහට යන්න.
එසේ ඔක්සයිඩ් NaOH එක ප්‍රතික්‍රියාව ඒත් අරකමයි අර H2 වෙනකොට H2O වෙනවා එච්චරයි. ඒ සෝඩියම් ඇලුමිනේට් දන H2 නේ ආවේ භස්මයත් එක්ක ලෝහය ප්‍රතික්‍රියා කරන්නේ. දැන් භස්මයත් එක්ක ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරද්දී සෝඩියම් ඇලුමිනේට් එක H2O එන්නේ. H2 එක H2O වුණා එච්චරයි වෙනස. ඊට පස්සේ හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක NaOH ප්‍රතික්‍රියා කරනකොට ඒත් ඔක්සයිඩ් එකේ ප්‍රතිඵලම තමයි කියලා අපි මතක තියාගත්තා. මතක තියාගන්න කියලා ගොඩාක් වගේ තිබුණට මේ සෑහෙන සරල කරලා අපි මතක තියාගන්න ක්‍රම පාවිච්චි කරා. ඉතින් ප්‍රතික්‍රියා ඔක්කොම ඉවරයි 13 වෙනි ගාන. ඉවරයි 13. ඊට පස්සේ එනවා ඇලුමිනියම්ගේ යම් යම් පොඩි දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. එකක් තමයි මේ ඇලුමිනියම් හදන බහුතරයක් සංයෝග AlCl3 වගේ ගොඩාක් සංයෝග ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග. ඔක බෝරෝන්ගෙත් තියෙනවා. හරිද? එයාලගේ අෂ්ටකේ සම්පූර්ණ නැහැ. AlCl3 ගත්තම ඉලෙක්ට්‍රෝන 6යි වටේට තියෙන. අවුල් ඉතින් අෂ්ටක සම්පූර්ණ නැති වුණාම පොඩක් අවුල්. හරි. ඒ අෂ්ටක සම්පූර්ණ නැති කේස් එකක් තියෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග. ඒ නිසා මේවා ද්විඅවයවීකරණය කියලා කේස් එකකට යනවා ගොඩක් අය. උදාහරණයක් විදිහට අපි දැනගෙන ඉන්න ඕනේ AlCl3 ගැන සහ ඒකේ පොඩ්ඩක් view එක වුණත් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අර AlCl3 තුන් දෙනා ඉන්නවා. තව එකෙක් වෙනම එහා පැත්තේ Cl ගෙන් දායක බන්ධනයක් හදාගෙන මට මෙහෙම කියන්න බෑ ඉතින්. හරි. ඇඳලා කරලා මතක නැත්තම් ටියුට් එකෙන් බලලා ඒක හදා ගන්න පුළුවන් වෙන්න ඕන. AlCl3 වල ද්විඅවයවීකරණය වෙලා ස්වභාවයෙන් ඉන්නකොට Al2Cl6 විදිහට තමයි ඉන්නේ. හරි. ඒ කතන්දරේ එච්චර. ඊට පස්සේ ඇලුමිනියම් 3+ ජලීය ද්‍රාවණයක් ගත්තාම Al3+ ජලීය ද්‍රාවණයක් ගත්තාම දැන් සාමාන්‍යයෙන් අපි සංගත සංකීර්ණ දකින්න ගොඩක් වෙලාවට D ගුණු වෙන්නේ. අපි S ගුණුයි P ගුණුයි එහෙම ගොඩක් සංගත සංකීර්ණ දකින්න නමුත් ඇලුමිනියම්ගේ දකින්නවා. ඇලුමිනියම් 3+ ගේ ජලීය ද්‍රාවණයක් විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ ජලාණු 6ක් එක්ක D ගුණුවේ කට්ටිය ඉන්නවා වගේ AlH2O6 3+ විදිහින් ඉඳී කියලා තමයි යාලා හිතන්නේ. හැබැයි කේස් එක තමයි. ඒ කියන්නේ එහෙම සංගත සංකීර්ණ හදන්න පුළුවන් වෙන හේතුව තමයි ළමයි දැන් ඇලුමිනියම් 3 වෙනි ආවර්තනේ. 3 වෙනි ආවර්තය කියන්නේ ශක්ති මට්ටම් 3ක් තියෙනවනේ. 3 වෙනි ශක්ති මට්ටමේ කියන්නේ D උප ශක්ති මට්ටම් එහෙම තියෙනවනේ. 3s 3b 3d තියෙනවා. හැබැයි 3d ගේ ඉලෙක්ට්‍රෝන නැහැ. හිස් 3d කාක්ෂික තියෙනවා. ඒ නිසා තමයි යාට ජලයත් එක්ක ඔය සංගත සංකීර්ණ හදන්න පුළුවන් කියලා කියන්නේ හිස් 3d කාක්ෂික තියෙන නිසා. එතකොට මේ AlH2O6 times ජලීය සංකීර්ණ ඉන්නකොට ටික වෙලාවකදී යාට හිතෙනවා මොකද දැන් D ගුණුවේ කට්ටියට ජලීය සංකීර්ණ හොඳට පුරුදුයි. හැබැයි ඇලුමිනියම් කියනේම P ගුණුවේ S ගුණුවේ කට්ටිය එහෙම ජලීය සංකීර්ණ හදන්නේ නැහැ නේ වැඩි අපි දකින්නේ නැහැ ඔච්චරනේ දකින්නේ. මෙයාට මේවා පුරුදු නැහැ. මෙයාට ඉඳි හිතනවා අම්මෝ ජලාණු 6ක් වැඩිත් එක්ක කියලා 6න් එකක් අරගෙන H+ එකක් එළියට දාලා OH- එක ඇතුලේ තියාගෙන එයා හදා ගන්නවා AlH2O5 OH කියලා සංගත සංකීර්ණ 2+ එතකොට එයාගේ ආරෝපණය H+ එකක් එළිය ඉතුරු වෙනවා. පහක් තියදී ආයෙ හිතනවා පහකුත් වැඩි වගේ කියලා තව එකක් එහෙමම කරලා තව H+ එකක් එළියට දාලා AlH2O4 يعني ජලය 4යි OH 2යි ආරෝපණය 1+ ඒත් H+ එකක් එළිය නිදහස් කරනවා. එහෙම ප්‍රතික්‍රියා එතනින් එහාට යන්නේ නැහැ. ජලාණු 4 තියාගෙන නවතිනවා. දැන් නම් ඇටි කියලා හිතනවා. කොහොම හරි ජලාණු ඔහොම අයින් කර ප්‍රතික්‍රියා කරගෙන H+ එළියට දාලා මාධ්‍යත් ආම්ලික කරලා අමුතු සංයෝගයක් හදා ගන්න කතාවක් තියෙනවා. ඒ නිසා කොහොම හරි අවසානයේ ඇලුමිනියම් 3+ ජලීය ද්‍රාවණයක් ආම්ලික ද්‍රාවණයක් වෙනවා. ඊට අමතරව අපි මේකේ පොයින්ට් එකක් විදිහට කතා කරන්නේ ඇලුමිනියම් කියන එක නා සැහැල්ලු ලෝහයක්, ශක්තිමත් ලෝහයක්. ඒ අනුව ගුවන් යානා බඳ කොටස්, වාහන කොටස් වගේ හදන්න ඇලුමිනියම් පාවිච්චි කරනවා කියන එක. ඇලුමිනියම් 3+ ට භස්ම දාගෙන යද්දී අර මැජික් එක පොඩි කාට වෙන මැජික් එක අපි අතේ ඒක මිස් වුණා. ඇලුමිනියම් 3+ ජලීය ද්‍රාවණයක් අරගෙන භස්මයක් දාගෙන යද්දී ඒ කියන්නේ ඇලුමිනියම් 3+ ජලීය ද්‍රාවණය අවර්ණයි. භස්ම දාන් යද්දී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජෙලටිනීය අවක්ෂේප වෙනවා. වැඩිපුර භස්මත් එක්ක මෙයා දිය වෙලා ඇලුමිනේට් නැත්නම් ඇලුමිනියම් OH4 2- කියලා ඔක ලියන්නත් පුළුවන් කියලා කිව්වා. ඇලුමිනේට් කියලා තමයි ගොඩක් වෙලාවට ලියන්නේ. ආය අවර්ණ ද්‍රාවණය හම්බ වෙනවා. ඒතර භස්මේ දාගෙන යද්දී මුලින්ම අවක්ෂේපයන් බැලලා තවදුරටත් භස්මේ දාද්දී ජලීය ද්‍රාවණය එනවා. ඕක අනිත් පැත්තට අරන් යන්න පුළුවන් අම්ලයක් දාලා ඇලුමිනේට් H+ දාගෙන යද්දී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හම්බ වෙනවා. තවදුරටත් H+ දාගෙන යද්දී ඇලුමිනියම් 3+ දක්වා ගිහලා ඒ නිරීක්ෂණයම අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ අවර්ණ සුදු ජෙලටිනීය අවර්ණ සුදු ජෙලටිනීය අවර්ණ. ඔක දෙපැත්තට දිගට කර කර පොඩි කාට මැජික් පෙන්නුයි. එහෙම කර කර ඉන්න පුළුවන්. එච්චර තමයි ඇලුමිනියම්ගේ කතාව.